අපි කරන හැමදේකම ප්‍රතිඵලය අන්තිමට ලැබෙන්නේ අපිටමයි. හැබැයි මේ ජීවිතයේ ඉස්සරහට යන්න හදනකොට අපිට වඩාත්ම ළඟින් ඉන්න සමහරු බලන්නේ අපි උඩට ගන්න නෙවෙයි, කකුලින් ඇදලා ආපස්සට දාන්න. ඔයා හීනයක් වෙනුවෙන් මහන්සි වෙනකොට ඔයාගේ ගමනට hina වෙන අයත් ඉන්නවා. ඔයා දිනයි කියලා බය වෙන අයත් ඉන්නවා. ඔයා නවතිනකම් බලන් ඉන්න අයත් ඉන්නවා. ඒක තමයි ජීවිතයේ ඇත්ත. මේ ගමන ලේසි නෑ. බාධක තියෙනවා, කතා තියෙනවා, රිදවීම් තියෙනවා. සමහර වෙලාවට තමන්ගෙම අයගෙන් පවා වැටෙන්න වෙන අවස්ථා තියෙනවා. හැබැයි ඒ හැමදේකින්ම ඉගෙනගෙන ඉස්සරහට යන එකයි වැදගත් වෙන්නේ. මොකද ජීවිතේ දිනන්නේ කවදාවත් අනිත් අයව පහලට ඇදපු මිනිස්සු නෙවෙයි. වැටුණත් නැගිටලා තමන්ගෙම ගමන ගිය මිනිස්සු. ඉතින් මොන දේ වුණත් අපි කවදාවත් එයාලා වගේ වෙන්න හොඳ නෑ. අපිට පුළුවන් නම් අපේ ගමනේ යන ගමන් තවත් කෙනෙක්වත් ඉස්සරහට ගන්න උත්සාහ කරන්න ඕනේ. වචනයකින් හරි, උදව්වකින් හරි, මොටිවේෂන් එකකින් හරි. මොකද ඇත්තටම ලොකු මිනිස්සෙක් වෙන්නේ තමන් විතර උඩට ගිය කෙනා නෙවෙයි. තවත් කෙනෙක්වත් අල්ලගෙන ඉස්සරහට ගෙනිච්ච කෙනා. අන්තිමට මතක තියෙන්නේ අපි මොනතරම් සල්ලි හෙව්වද කියන එක නෙවෙයි. අපි කොච්චර හොඳ මිනිස්සෙක් වෙලා හිටියද කියන එක. එහෙනම් තමන් උඩට යන ගමන් තවත් කෙනෙක්ව පහලට දාන්නේ නැතිව එයාලවත් කොහොම හරි උඩට ගන්න බලාගෙන අපි ඔක්කොම එකට ඉස්සරහට යමු. ජය වේවා.